අපි දශක ගණනාවක් තිස්සේ ආපු මාවතේ ඒ කලින් හිටි පාලකයන් විසඳපු නැති ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි දුගී දුප්පත් භාවය. මම හිතන්නේ ඒක උන් දැනුවත් භාවයෙන්ම විසඳුවේ නැහැ. මොකද දුප්පත් භාවයේ පිරිස වැඩි වෙන්න ඒක ඒ පාලකයන්ට පාර්ලිමේන්තුව දක්වා යන පාවඩයක් වුණා කියලා අපි විශ්වාස කරනවා. දුගී දුප්පත් භාවයේ වැඩි නම් තමයි තකරන් තහඩුවේ දේශපාලනයේ තියෙන්නේ. දුගී දුප්පත් භාවයේ වැඩි නම් තමයි අස්වැසුම දෙනවා කියලා නැත්නම් සමෘද්ධිය දෙනවා කියලා රැස්වීමට ගෙන්න ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දුගී දුප්පත් භාවයේ වැඩි නම් තමයි වැසිකිලි පෝච්චියේ දේශපාලනයේ තියෙන්නේ. සහනාධාර මත යැපෙන මිනිස්සු ඔවුන්ට පාවඩයක් වුණා පාර්ලිමේන්තුවට යන. ඒ නිසා දුප්පත්කම අඩු කරන වෙනුවට මම හිතන්නේ දැනුවත් භාවයෙන්ම දුප්පත්කම වැඩි කරන එකට ගියේ ඒ නිසාදෝ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මේ වැඩසටහන ප්‍රමුඛතම වැඩසටහනක් බවට පත් වෙනවා. දෙක නූගත් භාවය. දිග පළල මොලයක් නැති පාලකයන්ට නූගත් භාවයක් වාසනාවක්. නූගත් භාවය තුළ තමයි රටේ විනාශය ප්‍රශ්න නොකරන. නූගත් භාවය හැමුවේ තමයි වංචාව දූෂණීය නාස්තිය ප්‍රශ්න නොකරන. ඒ නිසා නූගත් භාවයත් ඔවුන්ට හොඳම පාවඩයක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ලංකාවේ තියෙන බරපතලම ප්‍රශ්න දෙකක් තමයි දුප්පත් භාවයයි නූගත් භාවයයි. මේ දෙකම ආමන්ත්‍රණය කරලා තමයි ප්‍රධානතම වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපේ මහාචාර්ය උපාලි පණ්ඩිලගේ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ලංකාවේ දිස්ත්‍රික්කයක් ගන්න එතුමම ගිහිල්ලා මේ අමාත්‍යාංශ නිලධාරීන් සම්බන්ධ කරගෙන අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්න ඕනම රටක් සංවර්ධනයේදී යම් ප්‍රමාණයක් ඒ ආර්ථික ක්‍රියාවලියෙන් ගිලිහෙන අය ඉන්නවා. ඔවුන් රැකබලා ගැනීම ආණ්ඩුවේ යුතුයකම වගකීමක්. දැන් සමෘද්ධි ව්‍යාපාරය වගේ ගත්තොත් බොහෝ දුරට මේකේ යම් ප්‍රතිඵලයක් ඉන්දියාව, චීනය, බ්‍රසීලය වගේ රටවල් ප්‍රයෝජනයට ගත්තා. මේකේ මුඛ්‍යාර්ථය මොකක්ද උනේ? සමෘද්ධිය වගේ මේ අස්වැසුම වගේ වැඩසටහන් වලින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒක බ්‍රසීලය වගේ රටක් ගොඩ නැගුවේ CCT කියලා තමයි ඒක ගොඩ නැගුවේ. Conditional Cash Transfers. කොන්දේසි සහිතව ජනතාවට මුදලක් දෙනවා. ඒ කොන්දේසි අතර මොනවද තිබුණේ? ඔවුන්ගේ ළමයි අනිවාර්යෙන් පාසලට එන්න ඕන. වෘත්ති අධ්‍යාපන මධ්‍යස්ථාන වලට එන්න ඕන. හොඳ අධ්‍යාපනයක් හදාරන්න ඕන. ඔවුන්ගේ පවුල් වල සෞඛ්‍ය කඳවුරු වලට එන්න ඕන. මොකද ඒ පවුල් සෞඛ්‍ය කඳවුරු වලට ඇවිල්ලා සෞඛ්‍ය සම්පන්න අවබෝධය ගත්තොත් අපිට ගිය අවුරුද්දේ සෞඛ්‍යට වෙන් කරන්න උනා කෝටි 61000 සමාජයේ දැනුවත් වෙලා සමිඥානික වෙලා ඉන්නවා නම් අපි හිතන මේක 30000 අඩු කරන්න පුළුවන්. එතකොට අස්වැසුම දීමෙන් අපි අපේක්ෂා කරනවා මේ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට ඇවිල්ලා ඒ පුරුදු ඇති කරගෙන ඔවුන් රටට දායකත්වයක් දෙයි කියලා. ඒ නිසා මේ පවුල් වල අධ්‍යාපනයට එන්න ඕන. මේ පවුල් වල සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට එන්න ඕන. මේ පවුල් වල වෘත්තීන් වල නියැලෙන්න ඕන. ඒ පවුල් වල යම් ප්‍රමාණයක් ඉතිරි කරන්න ඕන. ඒ ඉතිරි කිරීම ආයෝජනයක් හැටියට ඔවුන් යම් කර්මාන්ත පටන් ගන්න ඕන. ඒ අරමුණේ ගියා නම් conditional cash transfers වල ගියා නම් අපිට අවුරුදු 5ක් යනකොට අස්වැසුම දෙන ප්‍රමාණය 80%කින් විතර අඩු කරන්න පුළුවන්. ඒ පිරිස සමාජයේ සවිබල ගන්න ඕන. දැන් සවිබල ගන්නලා තියෙන දුප්පත්කම. දැන් සවිබල ගන්නලා තියෙන නූගත්කම. ඒක නිසා මේක වෙනස් කරන්න ඕන. දැන් මොකද කරන්න ඕන? ඒක නිසා මේක තවත් එක් ව්‍යාපෘතියක් නෙමෙයි. අද ලංකාවේ තියෙන ග්‍රාම සේවා සම් 14000කට වඩා සෑම ග්‍රාම සේවා වසමකම ස්ථාපිත වෙන ප්‍රබලතම ව්‍යාපාරය තමයි මේ ව්‍යාපාරය. ලංකාවේ තියෙන්නේ පසුගිය සමීක්ෂණයට අනුව පවුල් 60,32,000යි. ග්‍රාම සේවා සම් තියෙන 14022ක් වගේ ප්‍රමාණයක්. ලංකාවේ තියෙන පවුල් සංඛ්‍යාව ග්‍රාම සේවා සංඛ්‍යාවකින් බෙදුවොත්
සාමාන්‍යයෙන් ග්‍රාම සේවා වසමක ඉන්නේ පවුල් 430ක් විතර. ඇවරේජ් පවුල් සංඛ්‍යාව පවුල් 430ක් විතර. අපේ කමිටුවේ ඉන්නවා ගමේ කමිටුවේ 25. මේ පවුල් 425 ගමේ කමිටුවේ ඉන්න 25 දෙනාගෙන් බෙදුවොත් එක්කෙනාට එන්නේ සාමාන්‍යයෙන් පවුල් 20ක් විතර. ගමේ පවුල් 20ක්, ගෙදර ළඟ පවුල් 20ක්. දැන් මොකද්ද කරන්න ඕන කාර්යභාරය? දුගී දුප්පත් භාවයේ තීරණය නැති කරන්න අපිට ගොඩක් දේවල් කරන්න නැහැ. මොකද්ද අපිට කරන්න තියෙන්නේ? මේ ගමේ තියෙන හැම භූමි සම්පතක්ම මොකද රට දියුණු කරන්න අපිට තියෙන ප්‍රධාන සම්පත් දෙකයි. එකක් තමයි එම රටේ තියෙන භෞතික සම්පත් ටික. ඒක නිසා මේ ප්‍රයෝජනෙට නොගත් එක භෞතික සම්පතක්වත් ප්‍රයෝජනෙට නොගත් එක භෞතික බිම්මංගලක්වත් මේ රටේ තියෙන්න බෑ. ඒක අපරාධයක්. දෙවන සම්පත තමයි මානව සම්පත. රටක් හදන්න ගොඩක් දේවල් නැහැ. රටක් හදන්න තියෙන ප්‍රධාන සම්පත් දෙකක්. එකක් එම රටේ තියෙන භෞතික සම්පත්. දෙක තමයි එම රටේ තියෙන මානව සම්පත, human capital. වරදන්ව අපි ඉතිහාසයේ මහා විශ්වකර්ම නිර්මාණය කළේ ඒ මානව සම්පත ප්‍රයෝජනෙට අරගෙන